Hello guys, මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ අපිට මෙන්න මේ විදිහට වැඩක් කරගන්න බැරිව තියෙන Microsoft Office package එක කොහොමද අපි CMD එක පාවිච්චි කරලා මේක ෆ්‍රීම ඇක්ටිවේට් කරගන්න කියන එක. මම මුලින්ම යනවා මගේ search bar එකට. මෙතනට ගිහලා මම CMD කියලා type එකක් දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන option එකක් එනවා run as administrator කියලා. මෙන්න මේකෙන් තමයි අපි මෙන්න මේ CMD එක open කරගන්න ඕන. හරි මෙන්න මේ විදිහට CMD එක ඕපන් වුණාට පස්සේ මම යනවා මගේ C drive එකට. මෙන්න C drive එකට ගිහිල්ලා ඔයාලා බලා ගන්න ඕන මෙතන program file කියලා folder එකක් තියෙනවා. මේක ඇතුළට යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා Microsoft Office කියලා. මෙන්න මේක ඇතුළට ගිහිල්ලා මෙන්න Office 16 කියන එක ඇතුළට යන්න. දැන් මෙතනදී ඔයාලා මේ ඉන්න තැන address එක copy කරගන්න ඕන. මේ මෙතන මේක උඩ පේන්න තියෙනවා. මම දැන් මේක copy කරගන්නවා. Control C ගහලා මේක කොපියක් අරගෙන දැන් මම ආයෙත් යනවා මගේ CMD එකට. දැන් මෙතනදී ඔයාලා CD කියලා ටයිප් එකක් දීලා ස්පේස් එකක් තියලා Control V පාවිච්චි කරලා හරි කොහමද ඔයාලා අර කොපි කරන් ආපු ඇඩ්‍රස් එක මෙතෙන්ට පේස්ට් කරගන්න. මෙන්න මෙතෙන්ට පේස්ට් කරගෙන enter එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනදී මම දැන් මේ ටයිප් කරන කමාන්ඩ් එක මම ස්ක්‍රීන් එක දාලා ඒක බලාගෙන හරියට මෙතන ටයිප් කරගන්න. මෙතන ගහන්න C script C script space එකක් තියලා ospp.vbs කියලා ගහලා ඊට පස්සේ space එකක් දාලා /d status කියලා ගහන්න. එහෙම ගාලා මම මෙතනදී මේක enter කරනවා. දැන් ඔයාලට මෙන්න මෙතනදී මේක මේ විදිහට බලා ගන්න පුළුවන්. තප්පර කිහිපයක් ඔයාලා මෙතන ඉන්න වෙයි. හරි මෙතෙන්ට ආවට පස්සේ දැන් මම මෙතනදී ආයි ස්ක්‍රීන් එක දාන කමාන්ඩ් එක ඔයාලා හරියටම බලලා ටයිප් කරගන්න ospprenarm.vbs ඊට පස්සේ මෙතනදී මෙහෙම ස්පේස් එකක් දීලා දැන් මෙතනදී ඔයාලට උඩ බලා ගන්න පුළුවන් SKUID කියලා මෙන්න මේක මම මෙහෙම සිලෙක්ට් කරලා Control C ගාලා කොපියක් අරගෙන දැන් මෙතනදී ඔයාලා මෙන්න මේක පේස්ට් කරගන්න. මම Control V ගාලා මෙන්න මේ විදිහට පේස්ට් කරගන්නවා. දැන් ඊට පස්සේ අපි අන්තිමට මෙතන end එකක් දෙන්න. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මම මේක මේ විදිහට end කරාට පස්සේ මට මෙන්න මේ විදිහට error එකක් ආවා. මේකට හේතුව තමයි මම මේ වීඩියෝ එක කරන්න කලින් ඒ කියන්නේ මේ මොහොතේම මම මේක කලින් එකපාරක් කරා. ඉතින් ඒකයි මට මේ විදිහට error එකක් ආවේ. දැන් ඔයාලා ඉස්සෙල්ලාම මේක කරනවනේ Office package එක deactivate වෙලා තියෙනකොට ඔයාලට මෙහෙම error එකක් එන්නේ නැහැ. ඔයාලට ගානට මේක සක්සස්ෆුල් කියලා මෙසේජ් එකක් එනවා. ඊට පස්සේ ඔයාලට ගිහින් බලන්න පුළුවන් ඔයාලගේ Office package එක ඇක්ටිවේට් වෙලා තියෙන්නේ. හරි එහෙනම් අපි ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.